මම හිතුවාද කතා කරන්න ඕන කියලා. අපේ ළඟට එන කස්ටමර් අපි කොහොමද නැවතත් අපේ ළඟට ගෙන්න ගන්න විදියට හැසිරෙන්නේ. හරිම වැදගත් ඔයාලට. ඔයත් මැහුම් නිර්මාණ ශිල්පිනියක් නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න. ඉතින් කස්ටමර් කෙනෙක් කියන්නේ අපිට අපේ ජීවිතේට වැදගත්ම කෙනෙක්. මොකද එයා නිසා තමයි අපේ මේ රැකියාව පවතින්නේ. ඇත්තටම මැහුම් නිර්මාණ ශිල්පිනියකට ගොඩක්ම වැදගත් විය යුත්තේ කස්ටමර්. මොකද එයා අපේ ළඟට ආවොත් තමයි අපේ රැකියාව පවතින්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕන? ඇත්තටම ඔන්න කස්ටමර් කෙනෙක් අපි ළඟට ඩිසයින් එකක් අරගෙන එනවනේ. මහන්න එනවා. ඒ ආවම අපි යාට ගොඩාක් සුහදශීලීත්වයක් පෙන්වන්න ඕන. ඇත්තටම මොකද පෙන්වන්න නෙමෙයි ඒක ක්‍රියාවෙන් අපි කරන්න ඕන. මොකද අපි යාට සුහද වෙන තරමට අපි යාට කිට්ටු වෙන තරමට එයා අපිත් එක්ක කිට්ටුවෙන් එයාගේ ඩිසයින් එක කරගෙන යන්න බලනවා. ඉතින් ඇත්තටම එයා ගිහිල්ලත් එයා නැවතත් අපි ළඟට එන්න උත්සාහ කරනවා. මොකද එයා මට හොඳට මේ ඩිසයින් එක කරලා දුන්නා. එයා හරි හොඳ කෙනෙක්. අපිත් එක්ක හොඳට කතා බහ කරා. කිසිම අහංකාරකමක් නැහැ. ඉතින් මම හිතන්නේ අර මහාන කෙනෙකුට වටිනම දේ තමයි නිර්හංකාර බව. ඉතින් සෑම විටම සිනා මුසුව වෙන කස්ටමර් සමග සිනා මුසුව එයත් එක්ක හොඳ සුහදත්වයකින් අන්න ඉන්න පුළුවන් නම් ඔයාට ඒ කස්ටමර්ගේ හිත දිනාගෙන එයාව ඔයා ළඟට නැවතත් ගෙන්න ගන්න පුළුවන්. එයා ආයි ඔයාව හොයාගෙන එනවා. තව අයට ඔයා ගැන කියනවා ගිහිල්ලා මෙන්න මෙයා ළඟ මෙහෙමයි. මෙයා ලස්සනට මට ඇඳුම ඩිසයින් කරලා දුන්නා. හොඳ මනුස්සකමක් තියෙන